අයිබෝන් මගේ ආදර ශ්‍රී ලංකා සහෝදර சகோதரர்களே அஸ்ஸலாமு அலைக்கும் வணக்கம் என்னுடைய சகோதர சகோதரிகளே நல்லවුණු වෙලෙන්ගෝ උඩට ආගන්න දෙමළ සිංහල දෙක මේ කතාවෙන් දැනගන්න ඉච්චා තමයි මට කියන්න තියෙන්නේ මම භාෂාව නේද ඒකම කතා කරගෙන යනවා හරිද මේ 2.5 බිලියන් එක වෙන්න ඒ යන්න මේ වෙන්න මේ 2. බිලියන් මොනවාද මේක රටක් තියන 2. බිලියන් මේ පොඩි පොඩි ගාන වලට නිකම් අවුල ගන්න යන්නේ නිකම් මේව තියාගෙන තවත් දින ඇදගෙන යන්නේ ඔල්ලොස්වේ වෝල්කුලක් එකේ වැඩ කරන්නේ නැහැ වෙලා පොඩ්ඩක් මොනවාද කියලා බැලුවා බැටරිය වීක් සිකලා දාලා බැටරියක් දැම්මා වැඩ කරනවා අපිට බලා ගන්න ඕන වෙලාව බලන්න ඕන අපි ඒක හරි ගස්සලා තියාගන්න ඕනේ ගෙදර අඩුපාඩු මොනවද ෆේන් එක කරලා තිබුණත් හරි හදලා තියෙන්න ඕනේ අඩුපාඩු තියෙන නරකයි එහෙම තමයි පොඩ්ඩක් පොඩි ගලක් හරි තියලා ඇඩ්ජස්ට් කරන්න ඕනේ මොනවා හරි මේ වල තිබුණා නම් එහෙම තමයි ඇඩ්ජස්ට්මන්ට් එක තමයි යන්න ඕනේ ඒ ඔක්කොම අපි හරි ගස්සන්න ඕනේ මේ කැඩිච්ච දේවල් ඔක්කොම තියාගෙන ඒ වගේ තමයි අපිට තේරෙනවනේ මේ බැටරිය වැඩ කරන්නේ කියලා තේරෙනවනේ මේ බැටරිය විතර අයින් කරුවොත් ඇති දැන්ට අනිත් ඒ ටික අයිගන්න පුළුවන් මං කියන වැඩසටහනට ඔක්කොම කැමති ඇග්‍රි මෙයා විතරයි ඔව් එක්කෙනෙක් තමයි දැන් එක්කෙනා තමයි වෙන කවුරුත් නෑ එක්කෙනෙක් එච්චර තමයි ඒකට යාළුවෝ එයාට වැඩ කරන්නේ මේ අනවනම් ඒ නම්බර් ටික වැඩි වෙච්චර තමයි එක්කෙනා දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඔක්කොම එක වෙලා ඉන්නේ එක්කෙනෙක් නැතුව එයා මම ඉන්නේ මම බයිනේ කියලා එයා ඉඳගෙන ඕම හිටපුදී ඉන්න ඔය විතරයිනේ ඕම වාඩි වෙලා ඉන්න හරිද මාසයට ලක්ෂය පඩිය ලක්ෂ 10ක් දෙනවා කසාද බඳින කට්ටියට දෙපැත්තටම වාටත් ලක්ෂ 10යි අනිත් එක ලක්ෂ 10යි කෙන්ටද මං කිව්වේ ඔව් ලක්ෂ 20ක් වෙනවා එතකොට දවසක් ඉපදුනා නම් කෝටියයි සල්ලි ඕනේ සත්‍යයක් ඕනේ ආණ්ඩුව ගන්න මට සත්‍යයක් තියෙන්න එපා ගන්න ඕන ටික ඔක්කොම බේකේ දාගෙන ආණ්ඩුවේ ඉන්න කට්ටිය ඔක්කොම ඕම අරගෙන යන්න කියන්න. ඕ ආණ්ඩුවල මට රුපියලක් හරි අවශ්‍ය නැහැ. තියෙනවා මගේ වැඩසටහන් ඔක්කොම තියෙනවා. බයෙන්න එපා. මගේ වැඩසටහන අපිට ලංකාවේ සල්ලි අච්චු ගන්න පුළුවන්. අපිට මේ කියලා සල්ලි අච්චු ගන්න පුළුවන්. අපි රට වැදගත් විදියට ලෝක වටේ ගෙනින්න මට දන්නවා. ඔව්. දන්නවද? ශ්‍රී ලංකාවට පිටරටෙන් එන ප්‍රශ්න වලට ශ්‍රී ලංකන් කතා කරන්නේ ශ්‍රී ලංකා රටේ ඇතුලේ අපේ නැද්ද බෞද්ධ රට නැද්ද මට කිසිම දෙයක් වුණා තිබුණේ පොඩි කාලේ දැනගන්න මට වුමනා තිබුණේ අර බුදුහාමුදුරන්ගේ අර ඔළුවේ තියෙන හෙලියක් තියෙනවනේ අර පික්චර් වල දාලා තියෙන ඔළුව උඩි අරම් ලයිට්නින් ඒක තමයි මම හොයා ගන්න ඕනේ කියලා ඔව් කොහොමද මිනිහෙක් ජීවිතේ මොනවාද එයාගේ ඒ ඉපදුනේ ඒ මරණයක් තියෙන්නේ මන්ට ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ එයාගේ ඔළුවටම ලයිට් එකක් හදා ගන්න ඕනේ ඒක තමයි දැනගන්න බුදුහාමුදුරගෙන මොනවද නිකන් නෙමෙයි තියලා තියෙන්නේ මිනිසෙක් නෝම සාධාරණ විදියට කාටද ධර්මයේස වැඩසටහන් කරගෙන මිනිස්සුන්ට ආදරෙත් එක්ක යන්න තමයි කියලා තියෙන්නේ තේරෙනවද එම ඔකෙම අරමඩ දෙයියෝ කවුරුත් බලන්නේ නැහැ සිද්ධාර්ථ රජතුමා ඉපදිලා එයා භාවනා කරලා අරන් තියෙනවා එයා තමයි එක්සැම්පල් මෑන් බලන්න ඕනේ මිනිස්සෙක් කියන්නේ බලන්න ඕනේ ඔක්කොම බලනවනේ ඇස් වලින් ඔක්කොම බලනවනේ මෙයා ඒ තියලා තියෙන එයාගේ ඔළුවට මොනවා රම්මක් ඇවිල්ලා තියෙන්නේ එයා ඒ වැතගත් කරලා තියෙන්නේ ඒකෙල්ල දැනගන්න ඒකත් ඉගෙනීම එතකොට මම පොඩි කාලේ ඉඳලා මම ෆලෝ කරපු එක්කිනාව මුන් ඇවිල්ලා කවුරු chance දුන්නොත් මම chance දෙන්නේ මගෙන් බේරෙන්න බෑ යාට ඒක අනිවාර්යෙන්ම මගෙන් බේරෙන්න බෑ ඕගොල්ලන් එහෙම ෆලෝ කරන කට්ටිය නෙමෙයි මම පොඩි කාලේ ඉඳලා ෆලෝ කරපු එක්කිනා දන්නවද ඕනික මම කොහොම තත්ත්වෙන්නේ දැනගන්න බිස්නස් තියනවා බය වෙන්න ඕනේ ලංකාවේ අපේ සහෝදරයෝ ඉන්නවා බිස්නස් කාර්ය මිලියන සල්ලි තියෙන ඉන්වෙස්ට් කරන කට්ටිය සපෝට් එකට එයි
නිකන් පක්ෂ කියන දෙයක්ම නේ පක්ෂ අර කොළ මේ පාට ඉල් පාට පොඩ ඇති පොඩ්ඩක් මිනිස්සුන් කියන හිතලා අපේ සහෝදරයන් කියන හිතලා අදින් පස්සට වෙන්න කරුණා කරලා පස්සට වෙන්න ගොඩාක් ලොකු සහයෝගයක් ඕන දෙන එක මේ ශ්‍රී ලංකා මාතාට කාර්යයක් නැතුව අයින් වෙනා කියන්නේ ලොකු සේවයක් රටට මේ මා ජනතාවට ලොකු සේවයක් ඒක දන්නවද පක්ෂ කොඩි නෑ ඊට පස්සේ බෞද්ධ කොඩි විතරයි ලංකාවේ ශ්‍රී ලංකා බෞද්ධ කොඩි විතරයි මම කියනවානේ තේරුම් ගන්න ඕනේ බෞද්ධ කොඩි විතරයි සිංහල තමයි බෝඩ් වල ඔක්කොම කිව්වනේ ඕම තමයි කතා කරන්නේ ඒව මේව මුකුත් නෑ හරිද මම තමයි බාර අරගෙන තියෙන මේකටම බලන්න මගේ වීඩියෝ එක පෙස් ඉදලා මාසයක් නෑ මම දාලා පටන් අරන් කොච්චර දේවලින්ද මම ලංකාව බේර ගන්න තියෙනවද දැනගන්න ඕනේ හරිද වැඩ දාන්න බෑ වැඩ පෙන්නලා තමයි ඉන්නේ පෙන්නන්න තියෙන්න එපා හරිද මගේ රට මගේ ආදර කරන මගේ රට මං කියලා ඉවරයි මගේ සහෝදරන්ට මගේ බැල කරසටන් ටික කරලා දෙන්න මට ඉඩ දෙන්නම ඕනේ එකක් කරන්න මම ඉල්ල පෝස්ට් එක අනිවාර්යෙන් ඕනේ උඩ ඉන්න දෙන් ඉන්න පෝස්ට් එක හිටපු එක නාරි ඕනේ කමක් නැහැ ඔයා ඉන්න ඔය වැඩසටහන් ටික අනිත් පක්ෂ කික්ස මුකුත් නැහැ ඔයා ජනාධිපතිනේ ඕනේ ඕම ජනාධිපතිලා ඉන්න ඕනේ පෝස්ට් එක ඔයා ඕම ඉන්න ඕනේ ඔයාලට ඕනේ පෝස්ට් නේ ඕම වාඩි වෙලා ඉන්න මම ඉල්ලපු පෝස්ට් දෙක මට දෙන්න මම දවස් 3න් ලංකාව නම්බර් 1 කියලා ශාලා ෆුල් කරලා කරනවා ඒක අනිවාර්යයි ඕල්ට ඕනේද දවසේ මට 8 දුන්නා අනිද්දා ඔය 5000 අයදාලා විකුණන ගේස් සිලින්ඩර් රුපියල් 15කට මම දෙනවා රුපියල් 15කට පෙට්‍රෝල් නිකන් දෙනවා කරන්ට් බිල නේ වතුර බිල නැහැ කුලි ගෙවල් වුම නැහැ කොහොම අයිති ගෙවල් ඒ මාදාගෙන යන්නද නැත්තම් ලක්ෂ 6 ගානේ පඩිය දීලා ඔය පිට රටවල් එක උතුයිම අපි ඉදිරියට උම යන්න පුළුවන් මම කාවත් මේ කරද දෙන එක්කෙනෙක් නෙමෙයි කාවත් රිදවන්න එක්කෙනෙක් නෙමෙයි ඔයා හිතන්න ඔයා ලීඩර් කෙනෙක් ඉන්නේ කෙනා පොඩ්ඩක් හිතන්න ඔයාටත් මේකේ තැනක් තියෙනවා කියලා ඔයාගේ වාසනාවන්තයි මේ ඉස්සර හිටපු කට්ටියට ඒ වාසනාව හම්බුන්නේ ඔය ඔබතුමාට ඒ වාසනාව ලැබිලා තියෙනවා මම කියන්නේ මොනවද මාත්‍ය ඉන්න පුටි මම ඉල්ලපු දෙක මට දෙන්න මගේ ලංකා මිෂන මගේ සේවය කරගෙන යන්න 11 වෙනිදා මට 8 දුන්නා නම් 20 වෙනිදා ලක්ෂ 10 ගණන් දීලා ජූන් ෆෙස්ට් ලක්ෂ 6ක් දෙනවා ඔක්කොම පඩිය හොඳට ආගන්න ජූන් ෆෙස්ට් ඔක්කොටම ලක්ෂ ගණන් පඩිය දෙනවා හරිනේ ජූන් මේ 20 ලක්ෂ 10 ගණන් දීලා දවස් 10ක් නිවාඩු දෙනවා ශ්‍රී ලංකාවටම ලෙසක් එකත් පවරගෙන යන්න අජ්ජ දිනේ ඒ දිනෙටත් ඉඩ දෙන්න. ඕම කරගෙන ගියා නම් ඉදිරියේ මේ බෞද්ධ රටේ එක දවසට අනිත් ආගම් වල මොනාරි දෙයක් ආවනම් ඒක බෞද්ධ ධර්මයට අධර්ම නම් ඒගොල්ලන්ට සල්ලි තියනවනේ දැන් විශ්වාසනේතෝ පිටරට මං යවනවානේ ඒතකොට පිටරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩසටහන් ටික ලස්සනට කරගන්න පුළුවන් ඉදිරියේ කාලේ අපේ අනාගතේ අපේ ඉන්න කට්ටිය ඒ පිළිවෙලටම ලස්සනට අරගෙන යයි තේරුම් ගන්න මම කාවත් ඉදවන්න කලබල ගන්න මිනිස්සු අවුස්සන්න කැමති නැහැ දන්නවද කැමති නැහැ පොඩ්ඩක් කල්පනා කරලා ඉතලා බලලා දන්නව සහෝදරයා තේරුම් ගන්න ඩක් මගේ කලර් එක දැක්කනේ රෆ් අලියට ඒ නිසා මේ කතාව වෙනවා වැරදි විදියට තමයි පොඩ්ඩක් මම කතා කරගෙන ඉන්නේ මොනවාරි වැරදිමක් කිව්වනම් සමා වෙන්න අපේ
எங்களோட தளபதி இன்றைக்கு பதவியேற்றுகிறார் சிஎம்மா. அவ்வளோ ஒரு சந்தோஷமான மனுஷன். என்ன சொல்கிறீங்க? எங்களை ஒருத்தந்தான் அவனை விட்டு கொடுக்கலுமா? என்ன சொல்கிறீங்க? நல்லது செய்வான் மனுஷன், நல்லது செய்யக்கூடியவன். கிடைச்சா எல்லாம் தவறு செய்கிறவன் தான். எல்லாம் தவறு மனுஷன்டா தவறு ஈக்கும். அந்த மனுஷன்ட்ட தவறுன்றே ஈக்கும். தவறு இல்லாத மனுஷன் இல்லை. தவறோட சேர்ந்து தான் இதாகிறேன். தவறு தப்பு, மிஸ்டேக் ராங். மிஸ்டேக் மிஸ்டேக், ராங் ராங். ரெண்டு ஈகி. மிஸ்டேக்கா சாரி கேட்குறோம். ஆனால் ராங்ன்ற இது அதை சொல்லி மிஸ்டேக் எல்லா மனுஷன் தவறு செய்கிறது தான். அதெல்லாம் வாழ்க்கை தானேண்ணா. அது அந்த மனுஷனோட விஷயம். இது போல் நாங்கள் இதாகக்கூடாது. இல்லைச்சா எல்லாமே தவறு செய்யக்கூடிய தான். அவங்களுக்கு சந்தர்ப்பம் கிடைக்கும். இல்லைச்சா அவங்கள திருத்தி நல்லா மதிப்பாங்க. சொல்லிக் கொடுக்க ஆள் இல்லை. சொல்லிக் கொடுக்க ஆள் இல்லாத சொல்லி தான் அது அப்படியே நம்ம நடக்கிறது. இல்லைங்க நல்ல ஒரு ஆட்சி உண்டு ஷாலா தமிழ்நாட்டில். நல்ல மாதிரி ஒரு நிலைமைக்கு அந்த மனுஷன் கொண்டு வருவான். இல்லைஞ்சா அவன் நல்ல எனக்கு நம்பிக்கை. ஏன்னா ஒரு மனுஷனோட பேச்சில் அவனோட முகபாவனையில் எனக்கு விளங்கிடும் அவனோட உள்ளம் என்ன சொல்லுதுன்னு சொல்லி. அவன் உண்மையாக நேர்மையாக நடந்து கொள்வான். ஏதோ அந்த எடுத்துக்கொள்ளணும் அப்படின்றதுக்காண்டி இது சொல்கிறது தான் இனி இது சொல்ல. ஆனால் எனக்கு பதவி கிடைச்சா உண்மைக்குமே தளபதி விஜய் அவரோட ஃபேமிலியோடு எங்களை நாட்டு செலிப்ரிட்டியாக அவரை நான் வெல்கம் பண்ணுவேன். அவ்வளோ முழு ஃபேமிலியோடு வரணும். இல்லை ஸ்ரீலங்காவில் இருக்கிற அவ்வளோ பேரும் அவரோட எந்த அளவுக்கு இறக்கம் அவங்களோட ஆட்களை இறக்கம் என்று அவங்க தெரிஞ்சு கொள்வாங்க. உண்மைக்குமே இல்லைங்க சார். நான் எந்த அளவுக்கு எல்லாம் எல்லா டிவியும் விஜயோட படத்தை எல்லாம் பார்க்குறேன். பாவல்ல லாவாகிட்டு விஜய் ஏழை படம் போனால் விஜயோட படத்தை போனால் விஜயோட படத்தை பார்க்குறேன். என்ன சொல்கிறீங்க? நல்லா செய்வான். அவங்களும் நாங்கள் ஒத்துழைப்பு கொடுப்போம். ஸ்ரீலங்கா மக்களாகிய நாங்கள்லாம் ஒன்று சேர்ந்து எங்களோட தளபதி விஜய்க்கு ஒத்துழைப்பு கொடுப்போம். எங்களோட தமிழ்நாட்டு சகோதரர்களுக்கு நல்ல மாதிரி வாழ்க்கை நான் இருக்கிறது. அவங்களுக்கும் நான் பிஸ்னஸ் வச்சு தான் இருக்கிறேன். மாதம் இந்தியன் தமிழ்நாட்டில் இருக்கிற மக்களுக்கு அவங்கள நாட்டு சல்லியில் 1 லட்ச ரூபா அவங்கள மாத வருமானம் 1 லட்ச ரூபா. நல்லா இளைஞர் தமிழ்நாட்டில் இருக்கிற மக்களே அவங்கள ஒவ்வொருத்தரும் மொத்தம் 8 கோடி மக்கள் 10 லட்சம்தான் அரசாங்கத்தில் இருக்கிறாங்க. மற்ற இங்கே தானே இந்தியா படம் தானே இருக்குது. தேசிய படம். சரி, நாங்கள் எங்களோட இந்திய தேசத்துக்கும் எங்களோட சகோதர தேசம் தானே அது. அந்த நாட்டை செய்கிற மோடிஜி அவருக்கும் நாங்கள் கொடுப்போம். அவங்கள அரசாங்கத்துக்கும் ஒரு கணக்கோட கொடுத்து அவங்கள இராணுவ தேவைகளுக்கு அதுகளுக்கு அவங்கள விஷயம் செய்கிற ஆராய்ச்சியெல்லாம் பண்ணுறவங்களே அவங்களுக்கு அதை நாங்கள் கொடுப்போம், உதவி செய்வோம். மற்ற மக்களோட உதவி செஞ்சு நாங்களும் நல்லமாய் வாழையிலும் சிந்திங்க. நாள் கடத்தக்கூடாது. நாளை கடத்தி දන්නවද දින පව් කරලා දින දාගෙන ගියා නම් ඒක වැරදින්නේ අනිවාර්යෙන් වැරදි ගන්න මිනිසුන්ට විතරයි. වැරදිනවා කොයි හරි ඉන්න එක සෙපයි. සෙපෙන් ඉන්න. තේරුණාද? chance එකක් කියලා හිතාගෙන සෙපෙන් ඉන්න බලන්න. ජය වේවා.